අදවල් රිවියව් කරන්න අරන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ අපිට බජට් එකට ගන්න පුළුවන් Samsung A07 කියන මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක. ඉතින් ඔයා Samsung brand එකේ බජට් ෆෝන් එකක් හොයනවා නම් හොඳම ඔප්ෂන් එකක් තමයි මේක. මේක රිලීස් වුණේ 2025 අගෝස්තු මාසේ තමයි මාකට් එකට ආවේ. මගේ අතේ දැන් මේ තියෙන්නේ 4GB RAM 64GB storage version එක black color එක. TRCSL approved Samsung genuine එක තමයි මං ගාව තියෙන්නේ. ඔයාලට මේ වගේ Dubai version උත් මාකට් එකේ ගන්න ඇති. ඉතින් මේකට අවුරුද්දක් warranty හම්බ වෙනවා ඔයා මේ genuine එක ගත්තොත්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ ගැන තමයි. මේ ගැන වැඩි විස්තර අපි දැන් කතා කරමු. මේකේ camera quality එක කොහොමද? ඒ වගේම battery life එක, phone එක මොන වගේද? මේ වගේ හැම දෙයක්ම දැන් අපි කතා කරමු. තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් පාත් තියෙන subscribe button එක click කරලා ඊට හැපෙන්න තියෙන bell icon එක click කරන්න. එතකොට මේ වගේ videos වලට ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ අතේ තියෙන්නේ Samsung Galaxy A07 මෙන්න මේක black color එක. phone එකේ දැන් එන්න box එක පොඩි වෙනවා. මේ වගේ පොඩි box එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සර phone එක box එක සෑහෙන්න ලොකුවට ආවේ. දැන් එන්න පොඩිවට තමයි එන්නේ. මේකේ වටේට ඉටිකොලයක්වත් එන්නේ නැහැ. නිකම්ම මේ විදිහට තමයි ෆෝන් එක අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි අන්බොක්සිං එකට ගිහිල්ලා බලමු මේක අපිට හම්බෙන්නේ මොනවද. ඒ වගේම මේ ෆෝන් එක ගැන ෆීචර්ස් ටිකක් අපි කතා කරමු. කැමරා සාම්පල් අනම්මන ඔක්කොම ටික මේ වීඩියෝ එකෙන් අපි බලමු. හරි, ෆෝන් එක මම කලින් අන්බොක්ස් කරගත්තා. බොක්ස් එකේ අපිට සාමාන්‍ය විදිහටම වෙනදා වගේම හම්බෙන දේවල් ටික තමයි හම්බෙන්නේ. මේ වගේ පොඩි බොක්ස් එකක් තමයි දැන් එන්නේ. ඉස්සරහ අපිට A07 කියලා ගහලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ පැක් එක දාලා තමයි ෆෝන් එක අපිට හම්බෙන්නේ. මේක අපිට හම්බෙනවා type C to C cable එකක්, charging key adapter නම නම් මුකුත් හම්බෙන්නේ නැහැ. ආයේ user manual set එක හම්බෙනවා. ඔය ටික විතරයි box එකේ අපිට හම්බෙන්නේ. sim removal tool එකකුත් attach කරලා එනවා. ඔය ටික විතරයි box එකේ තියෙන්නේ. ඊළඟට phone එක මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ හොඳ look එකක් තියෙනවා. ඔයාලට පේන ඇති. මේ ෆෝන් එකේ බෑක් එක තනිකර ප්ලාස්ටික් වලින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේ වගේ ග්ලොස් මැටීරියල් එකකින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේ ෆ්‍රේම් එක ප්ලාස්ටික් වලින් තමයි එන්නේ. වටේ තියෙන ෆ්‍රේම් එක. ඉස්සරහා ඩිස්ප්ලේ එකේ පැත්තේ ෆොන්ට් ග්ලාස් එක ගත්තොත් අඟල් 6.7ක් විදියට ඉන්චස් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ බර ග්‍රෑම් 184ක් විතර weight එකක් තියෙනවා. ෆෝන් එකේ සයිස් එක ගැන ගත්තොත් මේකේ දිග අඟල් වලින් ගත්තොත් අඟල් 6.59ක් තියෙනවා. ඒවගේම පළල අඟල් 3.05ක් වගේ තමා තියෙන්නේ. මේකේ පවර් බටන් පැත්ත අපිට මෙන්න මේ විදිය තමා බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් තියෙනවා. ෆින්ගර්ප්‍රින්ට් එකයි පවර් බටන් එකයි දෙකම මෙතන තමයි එන්නේ. ඒ වගේම මෙතන තියෙනවා වොලියුම් අප් ඩවුන් කීස් දෙක. මේක ටිකක් ඉස්සිලා වගේ තමා මේ බටන්ස් ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ අනිත් පැත්ත සයිඩ් එකෙන් අපිට SIM tray එක ඕපන් කරගන්න පුළුවන්. මෙතන තමා මේකේ SIM tray එක එන්නේ. මේකට වට ඩුවල් සිම් පාවිච්චි කරන්න පුළුවන්. සිම් දෙකක් දාන්න පුළුවන්. ඒ වගේ මෙමරි කාඩ් එකක් ඇටච් කරගන්න පුළුවන්. ෆෝන් එකේ උඩ පැත්ත බැලුවොත් අපිට මෙතන noise cancellation microphone එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එච්චරයි උඩින් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊළඟට යටි පැත්ත බැලුවොත් අපිට 3.5 mm hands free port එක තියෙනවා. ඒ වගේම microphone එකක් එනවා. ඊළඟට type C charging port එක තියෙනවා. ඒ වගේම මෙතන තමයි speaker එක එන්නේ. ඒවගේ මේන් කැමරා එක අපිට මෙන්න මේ විදිහේ ඩුවල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. වයිඩ් කැමරාවකුයි ඩෙප්ත් ලෙන්ස් එකකුයි තමයි එන්නේ. ඒ වගේම සෙල්ෆි කැමරා එකත් මෙතනින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන වැඩි විස්තර ඉස්සරහට කතා කරමු. ෆෝන් එකේ පවර් ඔන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන නොටිෆිකේෂන් පැනල් එක පාතර ඇදලා මෙතනින් අපිට බ්‍රයිට්නස් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් මම මේ උපරිම බ්‍රයිට්නස් දාලා තියෙන්නේ. හොඳ ලස්සන නොටිෆිකේෂන් පැනල් එකක් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇප්ස් ටික මේ විදිහට ඔයාලට ස්ක්‍රෝල් කරලා බලන්න පුළුවන්. ඉතින් මගේ අතේ මේ දැන් තියෙන්නේ 4GB RAM 64GB storage තියෙන ෆෝන් එක. ඔයාලට මේක 128GB වගේ storage වලින් ගන්නත් පුළුවන්. 6GB RAM එකත් එක්කත් එනවා. ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් මේක PLS LCD ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. 90Hz refresh rate එකක් එක තමයි මේක එන්නේ. ඩිස්ප්ලේ සයිස් එක ගත්තොත් අඟල් 6.7ක දිගකින් තමයි මේක තියෙන්නේ. ඒ වගේම රෙසලූෂන් 720x1600 පික්සල් විදිහට තමයි මේක එන්නේ. ඊළඟට ෆෝන් එකේ OS performance ගැන අපි කතා කරමු. ඒකට මම යනවා ෆෝන් එකේ settings වලට. settings වලට ගිහිල්ලා අපිට පුළුවන් about phone වලට යන්න.
මෙතනින් අපිට බලා ගන්න පුළුවන් software information වලට ගිහිල්ලා මේක Android version එක Android 15 තමයි දැන් මේක රන් වෙන්නේ. ඒ වගේම One UI 7 තමයි දැන් මේක තියෙන්නේ. ඔයාලට මේක අප්ඩේට් එකක් දාගන්න පුළුවන් 8 වලට. chipset එක ගැන කතා කරොත් MediaTek Helio G99 6nm chipset එකක් තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම octa-core CPU එකක් තමයි මේක තියෙන්නේ. GPU එක ගැන කතා කරොත් Mali G57 MC2 කියන GPU එකක් තමයි අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් එහෙම ගන්න පුළුවන් මේ A07 ෆෝන් එක පාවිච්චි කරලා. ඊළඟට අපි ෆෝන් එකේ කැමරා එක ගැන පොඩ්ඩක් කතා කරමු. මේකේ බැක් කැම් එක විදිහට එන්නේ මෙගාපික්සල් 50ක වයිඩ් ලෙන්ස් එකක්. අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ඩුවල් කැමරා සෙටප් එකක්. මේකේ මෙගාපික්සල් 50ක වයිඩ් ලෙන්ස් එකක්. ඒ වගේම මෙගාපික්සල් 2ක ඩෙප්ත් ලෙන්ස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට හැපැත්තෙන් ෆ්ලෑෂ් ලයිට් එකකුත් තියෙනවා. මේකේ කැමරා සාම්පල් වීඩියෝ ෆොටෝස් ටිකක් මම ඔයාලට ඉස්සරහට දාන්නම්. කැමරා ෆීචර්ස් ගැන කතා කරොත් මෙන්න මේ ඔප්ෂන්ස් ටික මේකේ සපෝට් කරනවා. පෝර්ට්‍රේට් වැඩ ගන්න පුළුවන්. ඒ වගේම ෆොටෝ මෝඩ් එක තියෙනවා. ෆොටෝ මෝඩ් එකේ ඔයාලට ගොඩක් zoom කරන්න පුළුවන්. මේකේ එතන පෙන්වන්නේ 2x විතරයි. 2x එකට දාපු ගමන් අපිට 10x වෙනකන් මෙන්න මේ විදිහට zoom කරන්න පුළුවන්. ඉතින් ඒවත් මම ඔයාලට ෆොටෝ සාම්පල් ඉස්සරහට දාන්නම් මේ වීඩියෝ එකේ. 10x වෙනකන් ඔයාලට zooming experience එකක් ගන්න පුළුවන්. ඒ වගේම පෝර්ට්‍රේට් තියෙනවා, ෆොටෝ මෝඩ් එක, වීඩියෝ මෝඩ් එක. ඒ වගේ more කියන ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ඔප්ෂන්ස් ටික අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් pro photos capture කරන්න. ඒ වගේම night mode එක තියෙනවා, food, panorama, slow motion ගන්න පුළුවන්. ඒ වගේම high flash මේ වගේ ඔප්ෂන් සෙට් එකක්ම තියෙනවා. මේක වීඩියෝ කැමරා රෙසලූෂන් ගැන කතා කරොත් ඔයාට HD 30 fps වලින් ගන්න පුළුවන්, නැත්නම් full HD වලිනුත් ගන්න පුළුවන් 30 fps වලින්. ඒ කියන්නේ ඔයාට 1080p වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් මේ ෆෝන් එක පාවිච්චි කරලා. වීඩියෝ සාම්පල් ටිකකුත් ඔයාට මම දැන් ඇඩ් කරන්න. ඊළඟට මේකේ සෙල්ෆි කැමරා එකක් ගත්තොත් මෙගාපික්සල් 8ක වයිඩ් ලෙන්ස් එකක් තියෙන සෙල්ෆි කැමරා එකක් තමයි මේකේ තියෙන්නේ. ඒකෙත් සාම්පල් ටිකක් ඔයාලට මම දාන්නම්. සාමාන්‍ය හොඳ ක්වොලිටි එක මේකේ අපිට සෙල්ෆි කැම් එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරොත් මේකේ මිලියන් පවර් 5000ක බැටරි එකක් තමයි එන්නේ. 25 watt fast charging support කරනවා. ඉතින් ඔයාලට fast charge කරගන්න පුළුවන් මේ ෆෝන් එක. ඉතින් මේකට charging dock එකක් නම් එන්නේ නැහැ. කේබල් එක විතරයි එන්නේ. ඔයාලට පුළුවන් fast charge එකක් අරගෙන මේ ෆෝන් එක ඉක්මනට charge කරගන්න. ඉතින් මිලියන් පවර් 5000ක බැටරි එකක් තියෙන නිසා ඔයාලට ගොඩක් මේක use කරන්න පුළුවන් ඔයාගේ වැඩවලට. ඉතින් ඔයාලට fast charge එහෙම ගන්න ඕන නම් Charn Store Facebook page එක කරා ගන්න පුළුවන්. මම WhatsApp number එකක් display එකේ දාන්නම්. ලංකාවේ ඕන තැනකට items deliver කරනවා. WhatsApp කරා සම්බන්ධ කරගන්න. Facebook page එකේ නම තමයි Charn Store. නැත්නම් website එක කරා order එකක් දාන්නත් පුළුවන්. charnstore.lk තමයි website එකේ නම. ඉතින් ඔයාගේ එදිනදා වැඩවලට ඒ වගේම game වලට වගේ පාවිච්චි කරනවා නම් මේ phone එක හොඳයි, අවුලක් නැහැ. සාමාන්‍ය වැඩවලට use කරගන්න පුළුවන්. ඉතින් හොඳ look එකකුත් තියෙනවා මේ phone එකේ. Samsung Galaxy A07 මේක රිලීස් වෙලා දැන් ටික දවසයි වෙන්නේ. 2025 අගෝස්තු මාසේ තමයි මේක මාකට් එකට ආවේ. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව හොඳ ෆෝන් එකක්. ඔයාලට ගොඩක් කල් පරිස්සමෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තවත් මොන හරි මේ ෆෝන් එක ගැන ඔයාලට දැනගන්න තියෙනවා නම් මතකතුව මේ වීඩියෝ එක පතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයාලට රිප්ලයි එකක් දාන්න. නැත්නම් ඒ ගැන මොන හරි වීඩියෝ එකක් කරන්න ඕන නම් වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ Samsung Galaxy A07 මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ගැන. ඉතින් ඔයාලට මේක ලංකාවෙන් ගන්න පුළුවන්. මේ වෙනකොට ප්‍රයිස් යන්නේ රුපියල් 25000 35000 අතර ප්‍රයිස් රේන්ජ් එකේ තමයි යන්නේ. අඩු වැඩි වෙන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක බලන කාලය අනුව. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරගෙන යන්න. මේ වගේ කරුණු ඉස්සරහට දැනගන්න කැමති නම් දැන් පාත් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එක click කරන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට මෙන්නම්. මං Geek Bro SL YouTube channel එකේ දිල්ෂාන්.
Gibro SOFA आपल्या YouTube channel ला subscribe करा ना video देखा होना है नाम like करा ना share 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 करा ना Gibro SOFA आपल्या YouTube channel ला subscribe करा ना video देखा होना है नाम like करा ना share करा ना